මේ ලෝකයේ ඉන්න පියාසර කරන එකම ශීරපායි සත්වයා වෙන්නේ වවුලා කියලා අපි කවුරුත් දන්නවා. වවුලා කියන්නේ කිරිබී වැඩෙන සතෙක්. නමුත් ඔයා දන්නවද එක වවුල් විශේෂයක් ඉන්නවා එයාලගේ ආහාර ප්‍රභවය වෙන්නේ රුධිරය. ඒ කියන්නේ මේ වවුල් විශේෂය රුධිරයේ බී වැඩෙන සත්වයෙක්. අද අපි බලන්න යන්නේ මෙන්න මේ වවුල් විශේෂය ගැන. සාමාන්‍යයෙන් අපි දන්න අනෙකුත් වවුල් විශේෂයන් අලතුරු ආදිය ආහාරයට ගත්තත් එස්මඩොන්ටයිනේ උපකුලයට අයත් වන මේ වැම්පයර් වවුලන්ගේ ප්‍රධානම හා එකම ආහාරය වන්නේ සත්ව රුධිරයයි. මොවුන්ගේ මේ තත්ත්වය හඳුන්වන්නේ හෙමොටොපැගී ආහාර ලක්ෂණය කියලා. නමුත් ඔයාලා දන්නවද තරුණ වැම්පයර් වවුලන් පෝෂණය වන්නේ රුධිරයෙන් නෙමෙයි. ඔවුන් පෝෂණය වෙන්නේ කිරි වලින්. සාමාන්‍යයෙන් වැම්පයර් වවුලන් ඉපදී මාස 3ක් ගතවන තෙක්ම තම මවගේ කිරි පමණක්ම පානය කරන අතර වෙනත් කිසිම දෙයක් ආහාරයට ගන්නේ නැහැ. ඒ වගේම මේ වැම්පයර් වවුලන්ගේ නිජ භූමිය වෙන්නේ මධ්‍යම සහ දකුණු ඇමරිකාවයි. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන වවුල් විශේෂ වගේම මේ වැම්පයර් වවුලන් නිසාචරයි. ගස්බෙන, කල්ගුහා වැනි අඳුරු ස්ථානවල වාසය කිරීමට ප්‍රිය කරන වැම්පයර් වවුලන් රාත්‍රී කාලය එළඹීමත් සමගම තම වාසස්ථාන වලින් පිට වී ගොදුරු සෙවීම ආරම්භ කරනවා. මේ වැම්පයර් වවුලන්ගේ ජනපද සාමාන්‍යයෙන් වවුලන් 100 සිට 1000කින් යුක්ත කණ්ඩායම් වලින් සමන්විත වෙනවා. ඒ වගේම වැම්පයර් වවුලන් 100 දෙනෙකුගේ කණ්ඩායමකට ගවයන් 25 දෙනෙකුගේ පමණ රුධිරය පානය කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මොවුන්ගේ ගොදුරු බවට පත් වෙන්නේ රාත්‍රියේ නිදා සිටින ගවයන්, ඌරන් සහ කැලෑ අශ්වයන්. එම සතුන්ගේ ලේ උරා බීමට වැඩි රුචිකත්වයක් දක්වන මොවුන් ඇතැම් විට මිනිසුන්ගේ ලේ උරා බීමටද සමත් වෙනවා. එක් වැම්පයර් වවුලෙක් විනාඩි 30ක් පමණ තම ගොදුරේ ලේ පානය කිරීම සිදු කරනවා. මේ වවුලන්ගේ නාසය මත තාප සංවේදකයක් පිහිටා තිබෙන අතර එය තම ගොදුරේ සමට යටින් උණුසුම් රුධිරය ගලා යන ස්ථානයක් දෙසට යොමු කිරීම සිදු කරනවා. ඉන්පසු එම ස්ථානයට දෂ්ට කරන වැම්පයර් වවුලා තම දිවෙන් ගලා යන රුධිරය උරා බීම සිදු කරනවා. ඒ වගේම මේ වැම්පයර් වවුලන්ගේ කෙළවලට රුධිරය කැටි ගැසීම වැළැක්වීම සිදු කරවන්නත් පුළුවන්. මොවුන්ගේ වේගය සහ ඉතාමත් සැහැල්ලු බරකින් යුක්ත වීම නිසා ගොදුර මතට පැමිණි විට එම ගොදුරට අවදානම හඳුනා ගැනීමට පවා නොහැකි වෙනවා. මොවුන් ගොදුර මරණයට පත්වන තුරු රුධිරය පානය කිරීම සිදු කරන්නේ නැති නමුත් ජලබීතිකා රෝගයේ වාහකයෙකු ලෙසත් හඳුන්වන්නට පුළුවන් වගේම මේ වවුලන්ගේ දෂ්ට කිරීමට ලක්වෙන සත්වයන්ට සහ මිනිසුන්ට දරුණු ආසාදන සහ රෝග ඇතිවීම සිදු වෙනවා. වීඩියෝ එකේ අවසානයේ වෙනකන් රැඳිලා හිටියට ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.